සුබ දවසක්. අපේ රටේ කාන්තාවන්ගෙන් 40%කටත් වඩා වැඩි පිරිසක් එක් වතාවක් හෝ මුත්‍රා ආසාදනයක් ඇති වෙනවා කියලා ඔබ පිළිගන්නවාද? ඉතින් මේ තත්ත්වයේ පුදුම සහගත තත්ත්වය තමයි මේ අතරින් බොහෝ කාන්තාවන් Tamanට මුත්‍රා ආසාදනයක් තිබෙනවාදයි නොදැන සාමාන්‍ය ජීවිතය ගත කරනවා. ඒකට හේතුව තමයි මුත්‍රා ආසාදනයක් ඇතිවීමට සහ මුත්‍රා ආසාදනයේ රෝග ලක්ෂණ ගැන අවබෝධයක් නොමැතිකම නිසා. මුත්‍රා පිට කරන විට දැවිල්ලක් ඇතිවීම. මුත්‍රා පිට කරන වාර ගණන වැඩිවීම හෝ යටිබඩ ප්‍රදේශයේ වේදනාවක් ඇතිවීම වැනි ලක්ෂණ ඔබට ඇති වී තිබෙනවා නම් ඔබ UFR පරීක්ෂණය ගැන අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් වෙනවා. මොකද මුත්‍රා ආසාදනවල දරුණුම දෙය තමයි මේක නිසි කාලයේ අඳුනාගෙන නිසි ප්‍රතිකාර නොකළහොත් වකුගඩු ආසාදන වලින් බරපතල තත්ත්ව ඇති වෙලා මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබට මුත්‍රා ආසාදනයක් තිබේදයි පරීක්ෂණාත්මකව හඳුනා ගන්න ප්‍රධානතම පරීක්ෂණය තමයි මේ UFR පරීක්ෂණය කියන්නේ. අපි මේ වීඩියෝ එකෙන් ඉස්සරහට කතා කරගෙන යනවා UFR පරීක්ෂණය කියන්නේ මොකක්ද? ඒ වගේම UFR පරීක්ෂණය කරන්නේ කොහොමද? ඔබ ලබා දිය යුතු සාම්පල් එක මොකක්ද? ඒ වගේම UFR රිපෝට් එකක් ඔබ අතටපත් වුණාම ඒකේ රිසල්ට් එක විශ්ලේෂණය කරලා ඔබේ සෞඛ්‍ය ගැන අදහසක් ගන්නෙ කොහොමද? ඒ වගේ ගොඩක් විස්තර අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපේ මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. ඉතින් මේ UFR ටෙස්ට් එකට, ඒ කියන්නේ යූරින් ෆුල් රිපෝට් ටෙස්ට් එකට ඔබ ලබා දෙන්න ඕනේ සාම්පල් එක යූරින් නැත්නම් මුත්‍රා කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. නමුත් මම දැන් කියන්න යන්නේ මේ UFR ටෙස්ට් එකේ රිසල්ට් එක වඩාත් නිවැරදි වෙන්න ඔබ ලබා දෙන්න ඕනේ විශේෂ මුත්‍රා සාම්පල් එකක් ගැන. මුත්‍රා කියන්නේ අපේ ශරීරයෙන් පිටවන පිටකල යුතු බහිශ්‍රවී ද්‍රව්‍යයක්නේ. ඉතින් සරලව කියනවා නම් අපේ ශරීරයේ රුධිරය වකුගඩු හරහා පෙරිලා ගිහිල්ලා අපද්‍රව්‍ය ටික තමයි මුත්‍රා ලෙස අපේ ශරීරයෙන් බැහැර වෙන්නේ. ඉතින් ඔබට හිතෙන්නේ අපේ ශරීරයෙන් පිට කරන මේ බහිශ්‍රාවී මුත්‍රා සුද්ධ ජීවීන්ගෙන් පිරුණු ද්‍රාවණයක් කියලා නේද? ඒත් ඇත්තටම එහෙම නෑ. ඒ කියන්නේ නිරෝගී කෙනෙකුගේ මුත්‍රා ස්ටෙරයිල්. ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ගෙන් තොර ද්‍රාවණයක්. නමුත් මුත්‍රා පිට කරන විට බාහිර මුත්‍ර මාර්ගයේ බාහිර මුත්‍ර ප්‍රදේශයේ සිටින ශුද්ධ ජීවීන්ගෙන් මේ මුත්‍රා කන්ටැමිනේට් වෙලා මේ මුත්‍රා ශුද්ධ ජීවීන්ගෙන් පිරුණු ද්‍රාවණයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ මුත්‍රාවල තියෙන ස්ටෙරිලිටි එක ශුද්ධ ජීවීන්ගෙන් තොරභාවය නැති වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසාම තමයි මේ විශේෂිත මුත්‍රා සාම්පල් එක අපි ලබා දෙන්න ඕනේ UFR ටෙස්ට් එකට. ඒකෙදි ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ UFR ටෙස්ට් එකට මුත්‍රා සාම්පල් එක එකතු කරන විටදී ඒ කියන්නේ මුත්‍රා බැහැර කරන්න කලින් ඔබ ඔබේ මුත්‍රා ප්‍රදේශය බාහිර මුත්‍රා ප්‍රදේශය පිරිසුදු රෙදි කෑල්ලකින් නැත්නම් පුළුන් කෑල්ලකින් පිරිසුදු කරලා මුලින්ම පිටවෙන මුත්‍රා ප්‍රමාණය එකතු කරගන්න නැතුව ඒක බැහැර වෙන්න දීලා ඊළඟට එන මුත්‍රා වලින් ඒ කියන්නේ මිඩ් ස්ට්‍රීම් යූරින් වලින් මිලිලීටර් 50ක් පමණ ලීක් වෙන්නේ නැති පිරිසිදු කුප්පියකට ඔබ එකතු කරලා මේ පරීක්ෂණය සඳහා යොමු කරන්න ඕන. ඉතින් නිවැරදි UFR ලැබ් රිපෝට් එකක් ලබා ගන්න මෙන්න මේ විශේෂිත ආකාරයෙන් එකතු කරන මුත්‍රා සාම්පල් එක. ඒ වගේම මුත්‍රා සාම්පල් එකේ ප්‍රමාණය ඉතාම වැදගත් වෙනවා කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. දැන් ඔබ දන්නවා UFR ටෙස්ට් එකට වඩාත් නිවැරදිව ප්‍රතිඵල ලබා දෙන්න ඇති යූරින් සාම්පල් එක. ඒ වගේම දැන් අපි බලමු UFR ටෙස්ට් එක පරීක්ෂණාගාරයේදී මේ ටෙස්ට් එක කරන්න ආකාරය සරලව ඔබ ලබා දුන් මුත්‍රා සාම්පල් එක පරීක්ෂණාගාරයේදී පරීක්ෂණ විද්‍යාඥවරු ප්‍රධාන ආකාර 3කට විශ්ලේෂණය කරනවා. ඒ කියන්නේ මේ සාම්පල් එක බාහිරව බලලා භෞතිකව පෙනෙන දේවලුත්, රසායනික විශ්ලේෂණයකුත්, ඒ වගේම අන්වීක්ෂණය නිරීක්ෂණය කළ ශුද්ධ විමර්ශනයකුත් වෙන ආකාර 3ටම පරීක්ෂණ කළා තමයි ඔබ අතට UFR රිපෝට් එක ඔබ අතටපත් වෙන්නේ. මෙන්න මේ වගේ පරීක්ෂණ වාර්තාවක් තමයි ඔබට UFR ටෙස්ට් එකෙන් ඔබ අතටපත් වෙන්නේ. මේකේ ස්ට්‍රක්චර් එක, මේකේ ප්‍රමාණය ඔබ ලබා ගන්න නැත්නම් ඔබට ඉෂුව කරන රිපෝට් එක ඉෂුව කරන ලැබ් එක මත රඳා පවතී. දැන් අපි බලමු මේ ලැබ් රිපෝට් එකේ ප්‍රතිඵල විශ්ලේෂණය කළ තේරුම් අරගෙන අපේ සෞඛ්‍ය පිළිබඳ අදහසක් ගන්න. ඒක තමයි මෙතන වැදගත්ම දේ. ඉතින් අනිත් රිපෝට් වගේම මේ රිපෝට් එකෙත් උඩින්ම තියෙන පේෂන්ට් හඳුනා ගැනීමේ විස්තර. ඉතින් ඔබ අතට රිපෝට් එක පත් වුණ ගමන් මුලින්ම බලන්න ඕනි මේක තමන්ගේ රිපෝට් එකක්ද කියලා. ඊට පස්සේ තමයි අපි ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න යන්න ඕන. UFR රිපෝට් එකක පැරාමීටර්ස් 20කට අධික ප්‍රමාණයක් පහළට එක පෙළට පෙළ ගස්සලා තියෙනවා. ගොඩක් වෙලාවට මම කලින් කිව්වා වගේ ෆිසිකල් එක්සැමිනේෂන්, මයික්‍රොස්කොපිකල් එක්සැමිනේෂන් සහ කෙමිකල් එක්සැමිනේෂන් කියන ප්‍රධාන ආකාර තුන වෙන්වෙන් වශයෙන් වර්ග කරලා ඒ පැරාමීටර්ස් වෙන්වෙන් වශයෙන් දක්වලා තියෙනවා. ෆිසිකල් එක්සැමිනේෂන් එකේදී මුත්‍රාවල ස්වභාවය, වර්ණය,
පිටතින් බලලා තමයි වාර්තා කරන්නේ. ඉතින් මේ ස්වභාවය ඒක report එකේ appearance එක කියලා තියෙනවා. appearance එක healthy කෙනෙක්ගේ පැහැදිලි. ඒ කියන්නේ clear ලෙසත් අපැහැදිලි. ඒ කියන්නේ turbid නැත්නම් cloudy ලෙසත් report කරනවා. chemical examination එකේදී ඔබේ මුත්‍රාවල pH අගය, specific gravity, protein, glucose, ඊළඟට ketone bodies, urobilinogen, bilirubin වගේ parameters 7ක result එක report කරනවා. ඉතින් මේ chemical examination එකේදී ඔබගේ සෞඛ්‍ය ගැන විස්තර ලබා ගන්න පුළුවන් වඩාත් වැදගත් parameters කිහිපයක් ගැන අපි කතා කරගෙන යමු. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල ග්ලූකෝස් ප්‍රෝටීන් තියෙන්න බෑ. ඒ කියන්නේ ඔබගේ report එකේ ග්ලූකෝස් සහ ප්‍රෝටීන් කියන සංඝටක නැත්තම් ඒක නිල් ලෙසත් ඔබේ මුත්‍රාවල ප්‍රෝටීන් ග්ලූකෝස් තියෙනවා නම් ඒ ප්‍රමාණය අනුව +2 +3 ලෙසත් දක්වනවා. එහෙම තියෙන report සාමාන්‍ය ප්‍රතිඵල නෙවෙයි ඒවා අසාමාන්‍ය ප්‍රතිඵල. බොහෝ විට ඔබට යම් රෝගයක් පැළඳී තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඔබ දැකින්න ඇති ketone bodies කියලත් පැරාමීටර් එකක් මේ chemical examination එකේදී තිබුණා. ketone bodies කියලත් chemical parameter එකක් අපි දැක්කා තියෙනවා. ඉතින් මේ ketone bodies කියන්නේ අපේ ශරීරයේ කාබෝහයිඩ්‍රේට් අඩු වුනහම මේදේ බිඳ දැමීමෙන් ඇතිවන අතුරුඵලයක්. ඉතින් මේ ketone bodies සාමාන්‍ය අවස්ථාවේදී ඒ කියන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල තියෙන දෙයක් නෙවෙයි. ඉතින් අනිවාර්යෙන් ඔබ නිරෝගී නම් report එක normal නම් ketone bodies ඉස්සරහිනොත් නිල් කියන අවස්ථාව තියෙන්න ඕනි. ඒ වගේම ketone bodies තියෙන ප්‍රමාණය අනුව ඒ කියන්නේ යම් රෝගී අවස්ථාවක් තියෙනවා නම් ketone bodies +2 +3 ලෙස ඔබේ report එකේ දක්වනවා. ඉතින් මේ chemical examination parameters වල තවත් වැදගත් parameter එකක් තමයි bilirubin කියන්නේ. මේ bilirubin බයිල් හෙවත් පිත්ත කියලා අක්මාවේ නිපදවන ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වන තරලයක්. ඉතින් මෙන්න මේ bilirubin උත් සාමාන්‍ය අවස්ථාවේ ඔබ නිරෝගී නම් ඔබේ මුත්‍රාවල මේ bilirubin තියෙන්න බෑ. ඉතින් මෙන්න මේ bilirubin ඔබේ UFR report එකේ තියෙනවා නම් අක්මාවේ මොකක් හරි ආසාදිත තත්වයක් වෙන්න පුළුවන්. ඉතින් bilirubin ඔබේ report එකේ නැත්නම් ඔබේ මුත්‍රාවල නැහැ කියන්නේ නිල් ලෙස තමයි දක්වන්නේ. ඒ වගේම UFR report එකේ chemical examination එකේ අනිත් parameter එක තමයි urobilinogen. මේ urobilinogen උත් අක්මාවේ තියෙන සංඝටකයක්. හැබැයි මේක bilirubin වගේ නෙවෙයි. bilirubin නිරෝගී පුද්ගලයෙකුගේ නැත්නම් මුත්‍රාවල නිල් ලෙස දක්වනවා bilirubin නැත්නම්. නමුත් urobilinogen යම් ප්‍රමාණයක් නිරෝගී පුද්ගලයෙකුගේ තියෙනවා. ඒ නිසා මේ urobilinogen ඉස්සරහෙන් normal or decrease or increase ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ පවතිනවා නැත්නම් urobilinogen එක සාමාන්‍ය ප්‍රමාණයට අඩු අවස්ථාවල decrease ලෙසත් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙන අවස්ථාවේදී increase ලෙසත් දක්වලා තියෙනවා. දැන් අපි UFR report එකේ ප්‍රධාන parameters දෙකක් කතා කරලා ඉවරයි. ඒ කියන්නේ physical examination අපි කතා කරා. ඒ වගේම chemical examination කතා කරා. දැන් අපිට තියෙන්නේ microscopical examination එක ගැන කතා කරන්න. මේ microscopical examination එකේ parameters ඒ කියන්නේ microscopical examination එකේ result තියෙන්නේ urine sample එක වෛද්‍ය පරීක්ෂණ විද්‍යාඥවරු ඇහෙන් දැකලා microscope එකෙන් ඇහෙන් දැකලා ඒකේ දෙකෙන ශුද්‍රජීවි සංඝටක පිළිබඳ විශ්ලේෂණයක් තමයි microscopical examination එකේ කරලා තියෙන්නේ. ඉතින් UFR report එකක microscopical examination එකේ ඔබේ මුත්‍රා sample එකේ තියෙන ඇහැට නොපෙනෙන ශුද්‍ර අංශු නැත්නම් ශුද්‍ර සංඝටක අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලනවා. ඒකෙදි pus cells, red cell, epithelial cells, ඒ වගේම බැක්ටීරියා වගේ තවත් කුඩා අංශු, ඒ වගේම තවත් ක්‍රිස්ටල් කාස්ට් වගේ තව දේවලුත් වෛද්‍ය පරීක්ෂණ විද්‍යාඥවරු විසින් අඳුනාගෙන වාර්තා කරනවා. ඉතින් මේ අන්වීක්ෂීය ප්‍රතිඵලවල අපි බලමු මේ පැරාමීටර්ස් වලින් වැදගත් කීපයක් අපි කතා කරමු. ඉතින් මේ pus cells එකක් දෙකක් වාර්තා වීම සාමාන්‍ය වන අතර ඊට වඩා වාර්තා වීම අසාමාන්‍ය ප්‍රතිඵලයක්. ඒකට හේතුව සාමාන්‍යයෙන් ඔබට මුත්‍රා ආසාදනයක් නැත්නම් වකුගඩු ආසාදනයක් වගේ අවස්ථාවල pus cells එක දෙකට වඩා වාර්තා වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම red blood cells මුත්‍රා ආසාදන නිසා, ඒ වගේම වකුගඩු ආසාදන නිසා, ඒ වගේම වකුගඩු වල ගල් පැවතෙන අවස්ථාවලදී ඔබේ report එකේ වාර්තා වෙන්න පුළුවන්. මෙතෙන්දි විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ වැඩිවියටපත් කාන්තාවකගේ red blood cells එකක් දෙකක් වාර්තා වීම සාමාන්‍ය ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. නමුත් වැඩිහිටි පිරිමියෙක්ගේ red blood cells එකක් දෙකක් වාර්තා වීමත් බොහෝ විට රෝගී අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔබ වාර්තාවත් සමග වෛද්‍යවරයෙක් හම්බවීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. ඒ වගේම epithelial cells කියලත් cells වර්ගයක් අපි දැක්ක microscopical examination parameters වල තියෙනවා. මේ epithelial cells එකක් දෙකක් වාර්තා වීමත්
ගොඩක් වෙලාවට මුත්‍රා ආසාදනයක් වකුගඩු ආසාදනයක් නිසා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඇත්තටම සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි. ඒකත් අසාමාන්‍ය ප්‍රතිඵලයක්. UFR report එකක microscopical examination එකේ organism කියන පැරාමීටර් එක ඉස්සරහින් positive. ඒ කියන්නේ organism positive කියලා වාර්තා වුණොත් ශුද්ධ ජීවීන් ඉඳලා තිනවා. ඒ කියන්නේ බොහෝ විට ඔබට මුත්‍රා ආසාදනයක් විය හැකි. ඉතින් මම කලින් සඳහන් කළා වගේ සාමාන්‍ය නිරෝගී මුත්‍රා ස්ටරයිල් ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ගෙන් තොරයි. ඒ කියන්නේ ශුද්ධ ජීවීන් පොසිටිව් කියන්නේ අනිවාර්යෙන් ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා වැඩිදුර පරීක්ෂණ කළා ඔබට ආසාදනය වෙලා තියෙන ශුද්ධ ජීවියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. කාස්ට් හා ක්‍රිස්ටල් මයික්‍රොස්කොපිකල් එක්සැමිනේෂන් එකේ තියෙන තවත් විශේෂ පැරාමීටර්ස් දෙකක්. ඒවත් නිරෝගී මුත්‍රාවල දකින්නට නොලැබෙන ඒ වගේම රෝගී අවස්ථාවල දකින්නට ලැබෙන විශේෂ මුත්‍රාවල තියෙන සංඝටක. ඉතින් ඒ කාස්ට් සමහර ක්‍රිස්ටල් සමහර රෝගී අවස්ථාවලට විශේෂ වෙනවා. ඉතින් මේවා පොසිටිව් වුණොත් ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරියෙක් හමු වෙලා ඒ අදාළ ප්‍රතිකාර අදාළ තවත් පරීක්ෂණ වලට යන එක තමයි අනිවාර්යෙන් කළ යුතු වන්නේ. මම මේ වෙනකන් UFR normal report එකක results තියෙන්න පුළුවන් විදිහ තමයි කතා කරේ. දැන් මම කෙටියෙන් අසාමාන්‍ය results තියෙන UFR report ගැන තමයි කතා කරන්න යන්නේ. මේ තියෙන්නේ ග්ලූකෝස් බිලිරුබින් දෙකම පොසිටිව් වෙන report එකක්. ඔබ අතට හදිස්සියවත් මේ වගේ ග්ලූකෝස් බිලිරුබින් දෙකම පොසිටිව් වෙන report එකක් ඔබ අතටපත් වුණොත් වහාම හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. ඇත්තට මේක ඉතාම බරපතල තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඉක්මනින්ම කළ යුතු වන්නේ නැත්නම් ඔබ ඉක්මනින්ම කළ යුතුම දේ තමයි වෛද්‍යවරයෙක් හමු වීම. තව මෙන්න මේ වගේ report එකක් වඩාත් සුලභව හම් වෙනවා. pus cells, epithelial cells positive ලෙසත්, organism positive ලෙසත් මේ වගේ report එකක් ගොඩක් වෙලාවට ඔබ අතටපත් වෙන්නේ ඔබට මුත්‍රා ආසාදනයක් ඇති අවස්ථාවල. ඉතින් ඒ වගේ අවස්ථාවලත් වෛද්‍යවරයෙක් හමු වෙලා වෛද්‍ය උපදෙස් අනුව යුරින් කල්චර් වගේ තවත් ටෙස්ට් වලට ගිහිල්ලා ඔබට ආසාදනය වෙලා තියෙන ශුද්ධ ජීවියා හඳුනාගෙන වැඩිදුර ප්‍රතිකාර වලට යොමු විය යුතුයි. ඉතින් අපි දැන් UFR ටෙස්ට් එක ගැන, ටෙස්ට් රිපෝට් එක ගැන, රිපෝට් එක විශ්ලේෂණය කරන ආකාරය, ඒ වගේම අසාමාන්‍ය ප්‍රතිඵල සහිත රිපෝට් කොහොමද අපි හඳුනාගන්නේ, ඒව ගැන ගොඩක් විස්තර කතා කරා. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕනේ මේ UFR ටෙස්ට් එකට මුත්‍රා සාම්පල් එකක් ලබා දෙන්න දවසේ නිශ්චිත වේලාවක්, විශේෂ නිශ්චිත වේලාවක් හෝ නිශ්චිත පෙර සූදානම් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම කලින් සඳහන් කළ ආකාරයට වඩාත් ගුණාත්මක වඩාත් නිවැරදි ප්‍රතිඵල සඳහා මම කලින් සඳහන් කළ ආකාරයට මිඩ් ස්ට්‍රීම් යූරින් එකක් ලබා දීම සහ උදෑසට පිට කරන මුත්‍රා සාම්පල් එක ලබා දීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම ආහාර ගෙන සිටීම නැත්නම් ඔබ නිරාහාරව සිටීම මේ පරීක්ෂණයේ ප්‍රතිඵල වලට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් සාම්පල් එක ලබා දීමට පෙර වෙනදට වඩා අසාමාන්‍ය ලෙස ජලය පානය කිරීම නොකළ යුතුයි. සාමාන්‍ය පරිදි බොන වතුර ප්‍රමාණයම දීලා සාම්පල් එක ලබා දෙන්න. ඒ වගේම වර්ණක සහිත ආහාර, බීට් වගේ ආහාරයට ගැනීමෙන් වැළකී සාම්පල් එක ලබා දීමෙනුත් වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔබ UFR ටෙස්ට් එක ගැන, UFR ලැබ් රිපෝට් ගැන හොඳ අවබෝධයක්, පැහැදිලි නිවැරදි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තවත් වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ තොරතුරු තවත් ඉස්සරහ වීඩියෝ වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් අදට අපි සමු ගන්නම්. සුබ දවසක්.